අද මන් නිදහසේ තේකක් බොන ගමන් හිතුවා ඕගොල්ලන්ගේ මානසිකත්වය වෙනස් කරගන්න පුළුවන් කාරණා 10ක් ගැන පොඩ්ඩක් කතා කරන්න. අංක 1 නිශ්ශබ්දතාවය. ඔයා හරි කියලා ඔප්පු කරන්න දඟලනවට වඩා නිහඬව ඉන්න එක තමයි ගොඩක්ම බලවත්. අංක 2 විශ්වාසය. එක පාරක් විශ්වාසය බිඳුනහම සමා වෙන්න කියන වචනේ කිසිම වටිනාකමක් නැහැ. අංක 3 පාලනය. ඔයාගේ ක්‍රියාවන් පාලනය කරගන්න. හැම දෙයකටම උඩ පැනලා රියැක්ට් කරන්නේ නැතුව සංසුන්ව ඉන්න ඉගෙන ගන්න. අංක 4 අවංකභාවය. ඔයා අවංක වෙද්දි ඔයාගෙන් මිනිස්සු ඈත් වෙනවා නම් බය වෙන්න එපා. ඔයාට අහිමි වෙන්නේ ඔයාට කවදාවත් ගලපෙන්නේ නැති අය විතරයි. අංක 5 හදවත. ලස්සන මුහුණු 1000කට වඩා එක ලස්සන හදවතක් 1000 වාරයක් වටිනවා. අංක 6 ජීවන රටාව. පුළුවන් තරම් ඔයාගේ කවය සර්කල් එක කුඩා කරගන්න. පෞද්ගලික ජීවිතය රහසක් වගේ තියාගන්න. එතකොට ඔයාගේ මනස නිදහස් වෙනවා. අංක 7 ආත්ම ගෞරවය. ඔයාව එකපාරක් බිඳලා දාපු කෙනෙක් ගාවට ආයේ කවදාවත් යන්න හිතන්න එපා. අංක 8 ඕවර් තින්කින්. හැමදේම ගැන ඕනෑමට වඩා හිතන එක නතර කරන්න. මතක තියාගන්න මේ ලෝකේ හැමදේම ඔයාට පාලනය කරන්න බෑ. අංක 9 අත්හැරීම. කවුරු හරි ඔයාගෙන් ඈත් වෙන්න තරම් මෝඩ නම් එයාලට යන්න ඉඩ දෙන්න තරම් ඔයා බුද්ධිමත් වෙන්න. අංක 10 මිත්‍රත්වය. ඇත්තම මිතුරන් හරිම දුර්ලභයි. ඔයාටත් එහෙම එක්කෙනෙක් හරි ඉන්නවා නම් ඔයා ඇත්තටම වාසනාවන්තයි.